ආයුබෝවන් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා සඳුනිල් ඇස්ට්‍රෝ YouTube නාලිකාවට. ඉතින් මම ඔයගොල්ලොන්ගෙත් එක්ක නවාංශක කේන්දරය ගැන කතා කරන්න වීඩියෝ මාලාවක් ආරම්භ කරා. ඒකේ පළවෙනි වීඩියෝ එක මම කරලා මගේ නාලිකාවේ මම ඒක අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Taman ඉපදිච්ච නවාංශකය තමාගේ දල කේන්දරයේ කුමන භාවයකටද තුල්ල වෙන්නේ, ඒක ඒ පතිතවන ස්ථානයත් එක්ක ඒ පුද්ගලින්ට මොන වගේ තත්ත්වයන්ද ලැබෙන්නේ කියන කාරණාව ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝ එකේදී මම ඒ නවාංශක කේන්දරයේ ලග්නයට වැටීම වර්ගෝත්තම නවාංශක වර්ගෝත්තම කේන්දර බවට පත්වීම ගැන කතා කරා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Taman ඉපදිච්ච නවාංශකය තමාගේ කේන්දරයේ දෙවැන්නට පතිත වුණාම මොන වගේ තත්ත්වයන්ද උදා වෙන්නේ කියලා. ඉතින් මම ඒකට තව උදාහරණයක් ගෙන්නම් කොහොමද ඒක හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. එතකොට අපි හිතමු කවුරු හරි කෙනෙක් මේෂ ලග්නෙන් ඉපදිලා තියෙනවා කියලා. එතකොට මේෂ ලග්නෙන් ඉපදිලා තියෙන කෙනෙක් අපි දන්නවා යාට මේෂ ලග්නෙන් ඉපදිච්ච කෙනෙක්ට මේෂ රාශිය ඉඳන් ධනු රාශියට යනකන් නවාංශකයකින් ඉපදෙන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි කෙනෙක් මේෂ ලග්නෙන් ඉපදිලා තියෙන නවාංශකයේ බවට පත් වෙන්නේ උෂභ නවාංශකය. එතකොට උෂභ නවාංශකයේ බවට පත් වුනහම ඒ උෂභ නවාංශකයේ අර කේන්දරේ දෙවැන්නට තමයි තුල්ලවන්නේ. මේෂ උෂභ. ඒ කියන නවාංශක කේන්දරේ දෙවැන්නට තමයි පතිත වෙන්නේ. අර එන්නේ විදිහට දෙවැන්නට පතිත වෙන අය ගැන එයාට මොන වගේ ප්‍රතිඵලද ලැබෙන්නේ කියන කාරණාව ගැන තමයි මම මෙතනදී කතා කරන්නේ. ඉතින් ඒක අර මම උදාහරණයකට තමයි මේෂ ලග්නය ගැන කතා කරේ. ඒක ලග්න 12ම ඉපදිච්ච අයට Taman ඉපදිලා තියෙන නවාංශකයේ කොතනටද තුල්ල වෙන්නේ කියන කාරණාව බලන්න පුළුවන්. එහෙම තුල්ල වෙන ස්ථානය බලලා දෙවැන්නට තුල්ල වෙන අය ගැන තමයි මම අද මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම තව උදාහරණයක් ගේන්නම් ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ලේසි වෙන්න. එතකොට අපි හිතමු කවුරු හරි කෙනෙක් සිංහ ලග්නෙන් ඉපදිලා තියෙනවා කියලා. එතකොට සිංහ ලග්නෙන් ඉපදිලා තියෙන කෙනෙක්ටත් නවාංශක පටන් ගන්න මේෂ රාශියෙන් නම් තමයි නවාංශක පටන් ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් සිංහ ලග්නෙන් ඉපදිලා කන්‍යා නවාංශකයෙන් ඉපදිලා තියෙනවා. සිංහ ලග්නේ නවාංශකේ කන්‍යාව බවට පත් වෙලා තියෙනවා. එතකොට අර කේන්දරේ ගණන් කරගෙන යද්දි සිංහ පළවෙනි රාශිය, දෙවෙනි රාශිය කන්‍යා. එතකොට අර නවාංශකයේ කියන එක පතිත වෙලා තියෙන්නේ දෙවැන්නට. අන්න ඒ විදිහට අර දෙවැන්නට පතිත වුණාම මොන වගේ තත්ත්වයන්ද එන්නේ කියන කාරණාව ගැන තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. උතර අපි දන්නවා කේන්දරයේ දෙවැන්න කියන්නේ කුටුම්බ ස්ථානය, ඒ වගේම ධන ස්ථානය. ඉතින් නවාංශකයේ උදිත නවාංශකයේ දෙවැන්නට පතිත වීම ඉතාමත්ම සුබදායක තත්ත්වයක්. විශේෂයෙන්ම මේගොල්ලෝ ධනෝපායන මාර්ග සම්බන්ධයෙන් හොඳට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේගොල්ලෝ ධනය සම්බන්ධව නිරත වෙන වෘත්තීන් වල නිරත වෙන්න පුළුවන්, බැංකු ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. ඒ වගේ ධනය සමග කටයුතු කරන වෘත්තීන් වල නිරත වෙන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ට විවිධ ධනෝපායන මාර්ග වලින් තමාගේ ජීවිතයට ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඔය විශේෂයෙන්ම ආයෝජනය කරලා මුදල් ප්‍රතිලාභ ලබා ගන්න බලාපොරොත්තු ඉන්න අයට වගේම විශේෂයෙන්ම ෂෙයා මාකට් වල එහෙම ඉන්වෙස්ට් කරන අයට එහෙම ඒක ඉතාමත්ම හොඳ පිහිටීමක් බවට පත් වෙනවා. තමාගේ නවාංශකයේ කේන්දරේ දෙවැන්නට පතිත වීම සම්බන්ධ දෙවැන්නට පතිත වුණාම. නමුත් එතනදිත් අර කියන්න ඕන දෙයක් තියෙනවා. දෙවැන්නට පතිත වුණත් නවාංශකාධිපතියා කේන්දරේ පිහිටලා තියෙන ආකාරයත් එක්ක තමාට ඒ ප්‍රතිඵල ලැබීම සම්බන්ධයෙන් තමාට සුබඵල ලැබීම සම්බන්ධයෙන් මේ නවාංශකාධිපතියා කේන්දරයේ හොඳ ස්ථානයක තැන්පත් වීම වැදගත් වෙනවා කියන එක මෙතනදී මතක් කරලා දෙන්න ඕනේ. දැන් අර මම ගත්ත උදාහරණයට ගත්තාම මේෂ ලග්නෙ ඉපදිච්ච කෙනෙක් මේෂ ලග්නෙ උෂභ නවාංශකෙන් නම් ඉපදිලා තියෙන්නේ. එයාගේ නවාංශකාධිපති බවට පත් වෙන්නේ සිකුරු ග්‍රහය. එතකොට නවාංශකයේ දෙවැන්නට තුල්ල වෙනවා වගේම සිකුරු ග්‍රහයත් හොඳ ස්ථානයක තැන්පත් වෙලා සිටීම. ඒ කියන්නේ කේන්ද්‍ර ස්ථානයක. එතකොට 1 4 7 10 තමයි කේන්ද්‍ර ස්ථාන කියන්නේ. ඒ වගේ කේන්ද්‍ර ස්ථානයක 5 9 වගේ ත්‍රිකෝණ ස්ථානයක 2 11 වගේ ධන ස්ථානයක ඒ වගේ හොඳ ස්ථානයක තැන්පත් වෙලා හිටියාම අර මම කිව්ව විදිහට ධනෝපායන මාර්ග සම්බන්ධයෙන් විවිධ ක්‍රම වලින් ධනිය උපයන්න, ධනයට සම්බන්ධ වෘත්තීන් වල නිරත වෙන්න, ආයෝජන වලින් ප්‍රතිලාභ ලබා ගන්න, අන්න ඒ දේවල් සම්බන්ධයෙන් හොඳ හැකියාවක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. එතකොට කේන්දරේ 6 8 12 වගේ නරක ස්ථානයකට පත් වෙලා තිබුණා වුණත් ඒ කියන්නේ නවාංශකාධිපතිය ඒ වගේ ස්ථානයක තැන්පත් වෙලා හිටියා වුණත් අඩු ගන්න එතනදී රාශියක බලය හරි ග්‍රහයට ලැබෙනවා නම්, රාශියක් විදිහට හරි බලවත් වෙලා තියෙනවා නම් ඒත් ඒකී අසුබ තත්ත්වය ගොඩක් දුරට මගහැරලා සුබදායක තත්ත්වයන් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම සුබ ග්‍රහයන් සමග සංයෝග වීම, සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි ලැබීම, කේන්දරයේ සුබ භාවස්ථාන අධිපතීන් සමග සංයෝග වෙලා සිටීම වගේ තත්ත්වයන් එක්ක අර නවාංශකාධිපතියගේ තත්ත්වය බලය කියන එක වර්ධනය වෙන්න පුළුවන්. අර ඒ වගේ වුණාම
තමාට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම නැතුව කිසිම රාශියක බලයකුත් නැතුව සුබ ග්‍රහයකගේ දෘෂ්ටියක් ලැබෙන්නෙත් නැතුව සුබ සංයෝගයකුත් නැතුව 6 8 12 වගේ ස්ථානයක තැන්පත් වෙලා එතකොට අසුබ ග්‍රහයන් සමග සංයෝග වෙලා හිටියොත් එහෙම අර ඒකේ අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට එයාගේ ධාන්‍ය නිකුරුනේ වියදම් වෙනවා. එයාට ඉතුරු කරගන්න කියන්නේ හම්බ කරන මුදල් එයාට ඉතුරු කරගන්න බැරි වෙනවා. එයාගේ ධනෝපායන මාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්න වගේ දේවල් ඇති වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම කේන්දරයේ දෙවැන්න ගුවම අපි ධනය ගැන කතා කරනවා වගේම අපේ කුටුම්බ ස්ථානය කේන්දරයේ දෙවැන්න. එතකොට ඔය හොඳ සාර්ථක පෞල් ජීවිත ගත කරන්නත් ඒ නවාංශකයේ තමන් ඉපදිච්ච නවාංශකයේ දෙවැන්නට කේන්දරයේ දෙවැන්නට පතිත වෙලා ඒ නවාංශකාධිපති බලවත්ව සුබ සංයෝග සහිතව කේන්දරයේ හොඳ ස්ථානයක තැන්පත් වීම ගොඩක් දුරට වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඒක අර අනිත් පැත්තට සිද්ධ වුණොත් ඒ නවාංශකාධිපතියා කේන්දරයේ දුර්වල ස්ථානයකට තැන්පත් වෙලා පාපග්‍රහයන්ගෙන් පීඩා ඇති වුණොත් එයාගේ පෞල් ජීවිතය සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්න වගේ දේවල් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට තේරෙනවා ඇති. එතකොට අර නවාංශකය කියන එක පතිත වන ස්ථානයටත් වඩා වැදගත් වෙන්නේ නවාංශකාධිපතියා කේන්දරයේ බලවත්ව පිහිටා තිබීම. ඉතින් කාගේ හරි කෙනෙක්ගේ ඉපදිච්ච නවාංශකයේ කේන්දරයේ දෙවැන්නට තුල්ල වෙනවා නම් ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. නමුත් ඒ කියපු සුබදායක තත්ත්වයන් ලැබෙන්න නම් ඒ නවාංශකාධිපති දල කේන්දරය තුල බලවත් විදියට හොඳ ස්ථානයක හොඳ භාවයක හොඳ රාශියක සුබ සංයෝග සහිතව සුබ ග්‍රහයන්ගේ දෘෂ්ටි වලට ලැබලා බලවත් ආකාරයට පිහිටලා හිටියොත් ඇත්තට මේක ජීවිතේ තමාගේ ජීවිතේ ලොකු වාසනාවන්ත පිහිටීමක් බවට ඒ පිහිටීමපත් වෙනවා. එතකොට ওই දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් මගේ තව පොඩි මතක් කිරීමක් තියෙනවා. ඒක තමයි මගේ වේදිය ජ්‍යොතිෂ පන්තිය ආරම්භ කිරීම. මගේ දෙවනි කණ්ඩායම මම මේ මාර්තු 6 වෙනි සිකුරාදා රාත්‍රී 8ට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ පන්ති Zoom තාක්ෂණය හරහා ඔන්ලයින් ක්‍රමයට තමයි පැවැත්වෙන්නේ. ඉතින් පන්තිය සම්බන්ධයෙන් මේ දේශනවල රෙකෝඩින් ලබා ගැනීමේ පහසුකමක් තියෙනවා. ඒකත් මෙතනදී මතක් කරන්න ඕනේ. ඉතින් කවුරු හරි කෙනෙක්ට මේ ජ්‍යොතිෂ ඉගෙන ගන්න කැමැත්තෙන් සිටිනවා නම් ඒ පාඨමාලාවට සම්බන්ධ වෙලා ජ්‍යොතිෂ ඉගෙනීම් කටයුතු කරන්න පුළුවන්. මාස 18ක පාඨමාලාවක්. ඒ මාස 18 කාලය අවසන් වුණාට පස්සේ තමන්ට තනියම ජ්‍යොතිෂ කාර්යාලයක් පවත්වාගෙන යන ආකාරයට පවත්වාගෙන යන්න පුළුවන් වෙන ආකාරයට සියලුම සිද්ධාන්ත ප්‍රායෝගික කරුණු ඉගැන්වීම සිද්ධ කරනවා. ඉතින් කවුරු හරි කෙනෙක්ට ඒ පන්ති වලට සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් කැමැත්තක් තියෙනවා නම් මේ මගේ වීඩියෝ එකට යටින් මගේ WhatsApp අංකය මම සඳහන් කරලා තියෙනවා. ඒ අංකයට WhatsApp එකෙන් කෙටි පණිවිඩයක් දාන්න. එතකොට මම මේ පන්ති සම්බන්ධයෙන් විස්තර ලබා දෙන්නම්. ඒ විදිහට පන්ති වලට සම්බන්ධ වෙලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් කියන එක මෙතනදී මතක් කරලා සිටිනවා. ඒ වගේම තමයි ගොඩක් දෙනා මට දුරකථන ඇමතුම් ලබා ගන්නවා ඒගොල්ලෝගේ පෞද්ගලික ජන්මපත්‍ර පරීක්ෂා කර ගැනීම සඳහා. ඉතින් එයාටත් කියන්න තියෙන්නේ මගේ මේ තියෙන දුරකථන අංකයට WhatsApp එකෙන් මැසේජ් එකක් දාන්න. එතකොට කොහොමද මේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්නේ පුළුවන්කම ලැබෙන්නේ කියන එක ගැන මම ඔයගොල්ලන්ට විස්තර ලබා දෙන්නම්. එහෙනම් මගේ වීඩියෝ එක අද දවසේ මගේ වීඩියෝ එකත් නරඹපු ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි මේ වගේම වීඩියෝ එකකින් ඉදිරියේදී හම්බ වෙමු. තෙරුවන් සරණයි.